පරිපූර්ණක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය වෘත්තීය කණ්ඩායම් 7ක් 22 වෙනිදා උදෑසන 8 සිට 23 වෙනිදා උදෑසන 8 දක්වා පැය 24ක කාලයක් සංකේත වැඩ වර්ජනයකට අවතීර්ණ වෙන්න තීරණය කරලා තිබෙනවා. මේ වැඩ වර්ජන කාලය තුල රසායනාගාර විද්‍යාඥ සේවාව, විකිරණ තාක්ෂණ වේදී සේවාව, ඖෂධ වේදී සේවාව, වෘත්තීය චිකිත්සක සේවාව, කතන චිකිත්සක සේවාව සහ ඇතුළු සේවාවන් 7ක් මේ වර්ජන ක්‍රියාමාර්ගයත් එක්ක සම්බන්ධ වෙනවා. මේ වර්ජන කාලය තුල සියලු රසායනාගාර පරීක්ෂණ සේවා, ඖෂධ බෙදා හැරීම, ඖෂධ නිකුත් කිරීම, CT MRI ඇතුළු විකිරණ පරීක්ෂණ සේවා, වෘත්තීය චිකිත්සක සේවා, එකම කතන චිකිත්සක සේවා සහ ශ්‍රවණ චිකිත්සක සේවාවන් අඩාල වීමට නියමිතව තිබෙනවා. මේ වර්ජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන්නේ පරිපූර්ණක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය විසින් මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ මේ වෘත්තිකයන්ට ඇතිවෙච්ච ගැටලුව විසඳා ගැනීමට අවශ්‍ය අවම සාකච්ඡාවවත් නොලැබීම හින්දා මේ වෘත්තික කණ්ඩායම් දීර්ඝ කාලයක් තිස්සේ මේ කාරණා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක කටයුතු කරමින් ඉන්නවා. ඔවුන්ගේ බඳවා ගැනීමේ පටිපාටියේ තිබෙන ගැටලුව විශේෂයෙන්ම මේ වෙනකොට පළමු පන්තියට උසස් වීම ලද නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන්ගේ ඊළඟ උසස් වීම වෙච්ච අධි ශ්‍රේණියට උසස් වීම ලබා ගන්න බැරුව. වසර ගණනාවක් තිස්සේ මේ නිලධාරීන් එම සේවාව තුළ එම කාණ්ඩය තුළ සේවාවේ උසස් වීම ලබා ගැනීමට බැරුව ඉන්නවා. මේ වෙනකොට එම නිලධාරී කණ්ඩායමෙන් විශාල ප්‍රමාණයක් මේ වසර තුල විශ්‍රාම ගැනීමට නියමිතව තිබෙනවා. තවත් කණ්ඩායමක් ලබන වසර තුල විශ්‍රාම ගැනීමට නියමිතව ඉන්නවා. ඔවුන්ගේ මේ ගැටලුව සම්බන්ධයෙන් අපි දීර්ඝ කාලයක් තිස්සේ සෞඛ්‍ය ඇමතිවරු එක්ක සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ක කටයුතු කරා. අවසාන වශයෙන් බඳවා ගැනීමේ පටිපාටි සංශෝධනයට ඉදිරිපත් කර ලියවිල්ල සංශෝධනය නොවි පැමිණීම හින්දා මේ ගැටලුව තවත් අර්බුදකාරී තැනකට ගියා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන්ම නව සෞඛ්‍ය ඇමතිවරයා එක්ක අපි දිගින් දිගටම ඉල්ලීම කරේ මේ ගැටලුව සරලව විසඳීමේ හැකියාව තිබෙන කාරණා අපි මේ ඉල්ලීම ඉදිරිපත් කරලා තිබෙන නිසා. ඒකම කියන්න ඕනේ උපාධිධාරීන් බඳවා ගැනීමේ ඇති කරලා තිබෙන අර්බුදයක් මේ ආකාරයෙන් සරලව විසඳා ගැනීමේ හැකියාව තිබ්බා. විශේෂයෙන්ම මේ උපාධිධාරීන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, අනෙකුත් පාර්ශවයන් වර්ජන ක්‍රියාමාර්ගයන්ට හෝ උද්ඝෝෂණ ව්‍යාපාරයන්ට සම්බන්ධ වෙන්නේ නැතුව, සම්බන්ධ වෙන අවස්ථාව දෙන්නේ නැතුව මේ ගැටලුව විසඳා ගන්න හැකියාව තිබුණා. ඒකම කියන්න ඕනේ මේ වෙලාවේ වර්ජන ක්‍රියාමාර්ගයේදී අපි සීමාවාසික පුහුණුව කියන නිල නාමය ඒ අදාළ උපාධිධාරීන්ගේ පුහුණුවට ලබා නොදීම කියන කාරණාව ඇතුළු කාරණා 5ක් සම්බන්ධයෙන් ඉල්ලීම් කරලා තිබෙනවා. මේ සියල්ල සම්බන්ධයෙන් මූලික මැදිහත් වීම මේ ගැටලු සරලව විසඳීමේ හැකියාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ට තිබෙනවා. නමුත් කනගාටුව සහ අරුමය වෙන්නේ ඔවුන් දිගින් දිගටම සාකච්ඡා මාර්ගයෙන් මේ ගැටලුව විසඳා ගැනීමට අවශ්‍ය මැදිහත් වීම කරන්නේ නැතුව ඉන්න එක තමයි. අපි අද දවසේ කියනවා සෞඛ්‍ය ඇමතිවරයා හෝ වෙනත් පාර්ශවයක් වර්ජනය ආරම්භ කරපු මොහොතේ රෝගීන්වත් සම්බන්ධ කරගෙන මේක අමානුෂික අන්දමේ වර්ජනයක්ය, මේකෙන් රෝගීන් අපහසුතාවයට පත් වෙනවා කියන කාරණාව උලුප්පා පෙන්වන්න හෝ සමාජගත කරන්න උත්සාහ කරන්න එපා. රටේ මහ ජනතාව මේ සෞඛ්‍ය වෘත්තිකයන් කෙරෙහි ක්‍රෝධයක් ඇති කරන්න, ඔවුන් කෙරෙහි වෛරයක් ඇති කරන්න උත්සාහ කරන්න එපා. මොකද ඒක ඉතා බරපතල තත්වයක්. අපි වෘත්තිකයන් විදිහට දීර්ඝ කාලයක් මේ ගැටලුව විසඳන්නේ නැතිවීම හින්දා, ප්‍රමාද වීම හින්දා පීඩාවට පත් වෙමින් ඉන්නේ. අපි මහ ජනතාවට කියනවා මේ මොහොතේදී අපි සූදානම් සාකච්ඡාවක් ලබා දෙනවා නම් හෝ මේ සම්බන්ධයෙන් විධිමත් මැදිහත් වීමක් කරනවා නම් ඒ සමග ඉදිරි කටයුතු කරන්න වාජනයකට නොයා. නමුත් කනගාටුව තිබෙන්නේ මේ මොහොත වෙද්දිත් අපිට ඒ සම්බන්ධයෙන් අදාළ සහයෝගය සෞඛ්‍ය අමාත්‍යාංශ පාර්ශවයෙන් ලබා දීලා නැහැ. අපි රටේ මහ ජනතාවට කියනවා මේ වෘත්තික කණ්ඩායම් වලට ඇතිවන ගැටලු විසඳීමේ වගකීම තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යතුමා ඇතුළු, සෞඛ්‍ය ලේකම්තුමා ඇතුළු බලධාරීන්ට, නිලධාරීන්ට. ඔවුන් තමන්ගේ වගකීම පැහැර හරිනවා නම් මේ වෘත්තිකයන්ට වෙනත් මගක් නැහැ වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වෙනවා හැර. අපි දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රකාශ කළා මේ ගැටලුව විසඳන්න මැදිහත් වෙන්න. අපිට එහෙම නැත්නම් අපි අවසාන අවිය වෙන වර්ධන ක්‍රියාමාර්ගය තෝරගන්න සිද්ධ වෙනවා කියලා. නමුත් ඒ කිසිවකට මේ වෙනතෙක් අහුම්කන් දීලා නැහැ සෞඛ්‍ය බලධාරීන්. අපි පැහැදිලිව කියනවා